එක එක වර්ගවල ප්ලාස්ටර්ස් තියෙනවා. මොනවද මේ? බහුලව පාවිච්චි කරන ප්ලාස්ටර් වර්ගය තමයි ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ගල් ප්ලාස්ටර් කියලා කියන්නේ. ඒ මෝල් කරාට පස්සේ රීන්ෆෝස් කරනවා තව සත්‍යය වැඩි වෙන්න වෙන ප්ලාස්ටර් වර්ගයකින් අපි ඒවට කියනවා ෆයිබර් කාස්ට් කියලා. ෆයිබර් කාස්ට් එක දැම්මාම පස්සේ ගන්න එක්ස්රේස් හොඳට පැහැදිලි. ප්ලාස්ටර් ඔෆ් පැරිස් එකේ කැල්සියම් තියෙන හින්දා ඒකේ එක්ස්රේ එකෙත් පේනවා ඒ කැල්සියම්. එතකොට අපිට හරියට අස්තිය සම්බන්ධ වෙනවද කියලා හොයාගන්න අමාරුයි. ප්ලාස්ටර් ඔෆ් පැරිස් අපි බහුලව පාවිච්චි කරන එක මෝල්ඩ් කරන්න පුළුවන් හින්දා. අඩුම ගානේ සති 4ක් වත් ඒ විදිහට අස්තිය වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. නැත්නම් ඉදුම බහිනකොට ඇතුලෙන් අස්තිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට අස්තිය ඇද වෙන්න පුළුවන් පස්සේ. ඊට අමතරව තව තියෙනවා ඒකේ සොෆ්ට් කාස්ට් කියලා එකක්. ප්ලාස්ටර් කටරෙන් කපන්න ඕනේ නෑ. සොෆ්ට් කාස්ට් එක නිකන් ගලවන්න දෙන්න. මේ දාන ප්ලාස්ටර් එකක් තදවීමකට ලක් වුණොත් වේදනාවක් එන්න පුළුවන්. ළමයන්ට තේරෙනවා සමහරට කියනවා දැවිලා හිරි වැටෙනවා කියලා. සුදු මැලි වෙනවා නම්, නිල් පාට වෙනවා නම්, ඇඟිලි හොල්ලන්න නැතුව ඉන්නවා නම් ප්ලාස්ටර් එක අපි ගලවන්නේ නෑ. මොකද ගැලවුවොත් ෆ්‍රැක්චර් එක වෙනස් වෙනවනේ. ඒ හින්දා හුඟක් දුරට ෆුල් thickness split. ඒ කියන්නේ උඩ ඉඳන්ම ප්ලාස්ටර් එක ෆුල් length එකෙන්ම split කරන්න ඕනේ. මෙහෙම දාපු ප්ලාස්ටර් එකක් හරි විදිහට කොහොමද බලාගන්නේ? waterproof ප්ලාස්ටර් තියෙනවා. නමුත් ඒවා හරිම එක්ස්පෙන්සිව්. රජයේ රෝහල් වල නම් අපිට ඒවා ලබා ගන්න අපහසුයි. නමුත් ප්ලාස්ටර් ඔෆ් පැරිස් වල නම් අනිවාර්යෙන් ඒ වතුර තෙමියෙන්න යුතු නෑ. නමුත් නෑවට කමන්න ඒක කවර් කරලා. පෑන දානවා. පෑන් එක දැම්මම ක්ලිප් එක ඇතුලෙන් හිර වෙනවා. කසනින්ද කතුරු දාලා. ඉතින් කතුරට ඩැමේජ් වෙන්න පුළුවන්. පළවෙනි පැය 24 48 අත ඉස වෙලා තියෙන්න ඕනේ. ඒකයි අපි හුඟක් දුරට කොට්ටයක් හරි මොන හරි උඩින් තියලා පපුවට වඩා අත ඉසෙලා තියෙනවා. කකුලට දැම්මොත් ප්ලාස්ටර් එක කකුල උස්සලා තියෙන්න ඕනේ. ඇඟිලි හැම වෙලෙම ව්‍යායාම කරන්න. මොකද මේ ව්‍යායාම කිරීමෙන් වෙන්නේ කෙට්ටු වීම අඩු කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි මේ ඉදුම අඩු කරන්නත් පුළුවන්. විකල්ප ප්‍රතිකාර ක්‍රම නිසා ඒවා වැරදිලා ඇති වෙන පුළුවන් මොන වගේ සංකූලතාවද? එක ආලේප ඇතිල්වීම මසාජ් කරන එක ඒක හොඳ නෑ. වැලමිටි හන්දියක් ගාව සහ ඕනම හන්දියක් ගාව ෆ්‍රැක්චර් එකකින් හින්දා එන සංකූලතා, ඉදිමීම හින්දා ඇති වෙන සංකූලතා, ආලේප ඇතුල්වීම හින්දා ඇති වෙන සංකූලතා. ඕනම හොස්පිටල් එකක එක්ස්රේ එකක් ගන්න බැරි කමක් නෑ. ඒක ෆ්‍රැක්චර් එකක් විතරද? නැත්නම් ෆ්‍රැක්චර් එකට අමතරව අස්තිය පැනීමක් තියනවාද? නැත්නම් අපි ඩිස්ලොකේෂන් එකක් කියන්නේ ඉතින් ඒක හරියට හදන්න ඕනේද නැත්ද? ඒ වගේ දේවල් හරියට බලන්න නැතුව ප්‍රතිකාර කිරීමෙන් ලොකු සංකූලතා එනවා. ප්ලාස්ටර් එකකින් විතරක් මැනේජ් කරන්න බැරිව සමහරට ඒකට ඔපරේෂන් එකක් කරන්න ඕන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක මග හැරෙනවා. තද වෙලුම් පාවිච්චි කරනවා විශේෂයෙන්ම ඉදුමෝ තියෙනකොට. ඒ වෙලුම් පටි හින්දා බ්ලිස්ටර්ස් නැත්නම් දිය පොක්කලම් වගේ දාලා අතේ සර්කියුලේෂන් එක, ඒ කියන්නේ ලේ ගමනේ අඩු වෙලා මේ කම්පාර්ට්මන්ට් සින්ඩ්‍රෝම් ඇවිල්ලා ස්නායු වලට ප්‍රශ්න ඇති වෙලා මාංශ පේශී වලට ප්‍රශ්න ඇති වෙලා ඒ අත් පාවිච්චි කරන්න බැරුව තත්ත්වයට ඇති වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. කිංස් නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්.